අයිබෝවන් මේ දින මම JavaScript HTML CSS පාවිච්චි කරලා හදපු මගේ 2D ගේම් එක මම ඔයාලට පෙන්වන්නම් දැන් මේකේ මම පාවිච්චි කරලා හදාගත්ත කෝඩ් ටික මුලින් මේ විදිහට බලා ගන්න පුළුවන් මම ලොගින් පේජ් එකට දාලා තියෙන කෝඩ් ටික මෙතන මම ටැග් එකක් දීලා මෙතන යුනිකෝඩ් එක දීලා තිනවා යුනිකෝඩ් එක UTF-8 කියලා දාලා තිනවා ඊට පස්සේ මෙතන කන්ටෙන්ට් එකක් දීලා තිනවා මම ලොගින් වෙන ලැප් එක හෝ PC එකේ ස්ක්‍රීන් එකේ රෙසොලූෂන් එකට අදාළ ලෙන්ත් එකට width එකට හැදෙන්න ඩිවයිස් කියන්නේ ඩිවයිස් එකෙන් ඩිවයිස් එකට වෙනස් වෙනවානේ ස්ක්‍රීන් සයිස් එක ඒ රෙසොලූෂන් එකට අදාළ විදිහටම පේජ් එකේ සයිස් එක හැදෙන්න මෙතන දීලා තියෙනවා ඊට පස්සේ මෙතන ස්කේල් එක 100ක් දීලා තියෙනවා ඊට පස්සේ මෙතන මුලින්ම බොඩි එක මම දීලා තියෙනවා බොඩි එකේ ඩිස්ප්ලේ ෆ්ලෙක්ස් එකක් දීලා ජස්ටිෆයිර් සෙන්ට් එකක් දීලා තියෙනවා ඊට පස්සේ මෙතන ලොගින් කන්ටේනර් එකට අදාළ කෝඩ් එක මෙතන තියෙනවා ඊට පස්සේ මෙතන ඉන්පුට් එක බටන් හෝ එකක් දීලා තියෙනවා ඊට පස්සේ ආයේ බොඩි එකට ගියාම අපිට බලා ගන්න පුළුවන් මෙතන div class එකේ login container එකට අදාළ මෙතන කෝඩ් ටික තියෙනවා ඊට පස්සේ මෙතන ෆන්ක්ෂන් එකක් දීලා තියෙනවා මම මේ user name එකයි password එකයි ඊට පස්සේ මෙතන user name එකයි password එක නැති වුණාම ඒ කියන්නේ user name එක password එක wrong වුණාම මෙතන invalid user name කියලා message එකක් එන්න හදලා තියෙනවා ඊට පස්සේ අපි යන් ගේම් එකේ HTML ෆයිල් එකට ඊට පස්සේ මෙතන මුලින්ම ඔයාලා බලා ගන්න පුළුවන් head එකේ title එක flame game කියලා දීලා තියෙනවා ඊට පස්සේ මෙතන link කරලා තියෙනවා මම style css ෆයිල් එක ඊට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් background එක මම මෙතනට link කරලා තියෙනවා මොකද මේ game එකට log වුණ ගමන් අපි background එක පේන්න ඕනේ ඊට පස්සේ යටින් බලා ගන්න පුළුවන් div class එක ඇතුලේ score එක තියෙනවා මෙතනත් run image එක මම මෙතනට දාලා තියෙනවා අවසානට script.js ෆයිල් එකත් මෙතන ලින්ක් කරලා තියෙනවා මම. ඊට පස්සේ අපි යන් style css ෆයිල් එකට. ඒ ෆයිල් එකේ උඩම බලා ගන්න පුළුවන් background එක මම මෙතන pin කරලා තියෙනවා. අපිට මේ side එකෙන් බලා ගන්න පුළුවන් වුණා මෙහෙම උඩට පල්ලයට කරන bar එකක්. ඒ bar එක මෙතන hide කරලා තියෙනවා අපි. ඊට පස්සේ මෙතන score එකට දාලා මේ code එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ boy එකේ flame එකේ code ටික බලා ගන්න පුළුවන්. ඊළඟට යන් අපි js ෆයිල් එකට JS ෆයිල් එක මුලින්ම උඩම තියෙනවා run එකේ ෆන්ක්ෂන් ටික ඊට පස්සේ තියෙනවා මෙතන jump work එකේ ෆන්ක්ෂන් ටික ඊට පස්සේ යටට ගියාම අපිට බලා ගන්න පුළුවන් මෙතන මං fly එකේ land එකේ මෙතන කෝඩ් ටික මං කෝඩ් කරලා තියෙනවා මෙතන මුලින්ම දීලා තියෙනවා අපි fly කරද්දි මුලින්ම margin එක කියන්නේ boyගේ margin එක අඩු වෙන්න හදලා තියෙනවා ඊට පස්සේ ආයි land වෙනකොට margin එක වැඩි වෙන්න හදලා තියෙනවා ඒතර තමයි ගානට උඩට ගිහින් ආයි පල්ලෙහාට එන්නේ ඊට පස්සේ පල්ලෙහාට ගියපුවාම මෙතන තියෙනවා මම මෙතනද දැන් මේක අපි ගේම් එක රන් කරාට පස්සේ මේක අපි වින් කරොත් එහෙම වින් කරාට පස්සේ අපි ලෝඩ් වෙන්න පේජ් එකක් හදලා තියෙනවා වෙනම ඒ කියන්නේ you win කියලා මැසේජ් එකක් එන්න මම හදලා තියෙනවා ඒක මම මෙතන මෙහෙම ලින්ක් කරලා තියෙනවා ලින්ක් කරලා මම ඩබල් ප්ලස් දාලා කමෙන්ට් එකකුත් දැම්මා මොකද මට ගේම් එක මාරු කරන්න ඕන වුණොත් එහෙම මෙතන ලේසියෙන්ම අපි ලොකේෂන් මාරු කර ගන්න පුළුවන් ඒ හින්දා මම මෙතන පේජ් එකත් මාරු කරගන්න පුළුවන් වුණොත් ඒ කියන්නේ පේජ් එක මාරු කරගන්න ඕන වුණොත් එහෙම මෙතන මම මේ දෙකටම ලේසියෙන්ම මම මේ කමෙන්ට් එකක් දාලා තිනවා පේජ් ෆයිල් එකෙත් දාලා තිනවා script.js එකෙත් දාලා තිනවා ඊට පස්සේ මෙතන පල්ලෙහාට ගියාම මෙතන බලා ගන්න පුළුවන් අතන පල්ලෙහාට ගියාම මේ වගේ flame move එකකුත් මම දාලා තියෙනවා flame එක background එකත් එක්ක move වෙන්න ඕනේ ආපස්සට එහෙම නැත්නම් අපිට flame එක එකම තැන තියෙන්නේ එහෙම එකම තැන තිබ්බහම වැඩක් නැහැ ඊට පස්සේ මම මෙතන දීලා තියෙනවා deadline එකක් ඊට පස්සේ මම මෙතනට දීලා තියෙනවා ළමයා ඩෙඩ් වුණාට පස්සේ මෙතන මේ ඕවර් කියන්නේ ළමයා ඩෙඩ් වුණාට පස්සේ ගේම් එක අවුට් කියලා ගේම් එක අවුට් වුණාට පස්සේ අපි ආපහු ලෝඩ් වෙන්න බෑ එහෙනම් මෙතන දීලා තියෙනවා මෙතන OHTML ෆයිල් එකක් හදලා මෙතන OHTML ෆයිල් එකක් හදලා මම මෙතනට ඒක ලින්ක් කරලා තියෙනවා ඊට පස්සේ ගේම් එක අවුට් වුණාට පස්සේ මේ ෆයිල් එක ලෝඩ් වෙන තමයි මේක හදලා තියෙන්නේ ඊට පස්සේ අපි බලමු OHTML ෆයිල් එක ඒකෙත් අර මම page HTML එකේ ෆෝමැට් එකම තමයි මේකත් හදලා තියෙන්නේ මේ තුනම හදලා තියෙන එකම ෆෝමැට් එකට ඉතින් මේකේ උඩින්ම අපේ මේ chart එක Unicode එක එකයි Unicode එක UTF-8ම තමයි ඊට පස්සේ මෙතන body එක content එක box එක එතකොට headline 1 එක button home එක පොඩි වෙනස්කම් තියෙනවා
මේ වගේ හැම එකකටම මං ආයෙ රීලෝඩ් දෙන්න ඕනේ හින්දා ඒ කියන්නේ දැන් මේක වින් කරාට පස්සේ ආපහු මුලට ගේම් එකේ ඒ කියන්නේ මේ ෆයිල් එක ලෝඩ් දෙන්න ඕනේ හින්දා මම මෙතන අවසානට ගේම් HTML එක ලෝඩ් වෙන්න කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ රීස්ටාර්ට් ගේම් වෙන්න ඕනේ. ඒ කියන්නේ ගේම් එක රීස්ටාර්ට් වෙන්න ඕනේ. ඒ හින්දා මම මෙතනින් ගේම් HTML ෆයිල් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඕ ෆයිල් එකෙත් මේකෙත් එහෙම තමයි. ඔයාලා බලන්න මේ වගේ මම හැම එකම ගේම් HTML ෆයිල් එක ලින්ක් කරලා තියෙනවා. හරි අපි ගිහින් බලමු දැන් ගේම් එක කොහොමද තියෙන්නේ කියලා. මුලින්ම ගේම් එකේ එන්ට්‍රන්ස් එක මෙහෙම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන මගේ යූසර් නේම් එක ඇඩ්මින් දීලා පාස්වර්ඩ් එක 1 2 3 4 දෙනවා. ඊට පස්සේ ලොගින් වුණාට පස්සේ මේ වගේ අපේ ගේම් එක ලස්සනට බලා ගන්න පුළුවන්. මේක රන් වෙන්නේ එන්ටර් කී එක ප්‍රෙස් කරොත් විතරයි. වෙන කීස් මොනවත් ප්‍රෙස් කරාට මේක ස්ටාර්ට් වෙන්නේ නැහැ. මම මුලින් මෙහෙම එන්ටර් කී එක ප්‍රෙස් කර ගන්නවා. එන්ටර් කී එක ප්‍රෙස් කරලා ස්පේස් බාර් එක ප්‍රෙස් කරන්න ඕනේ. ස්පේස් බාර් එකෙන් තමයි මේක ජම්ප් වෙන්නේ. ඔයාලා මේ විදිහට මේ ෆ්ලේම් පහු කරගෙන යන්න ඕනේ ඉස්සරහට. එහෙම ගියාම ඔයාලා ස්කෝර් එක වම් අත පැත්ත උඩ පෙන්නනවා. ඒ ස්කෝර් එක 1500 වුණාට පස්සේ ඔයාලා මේක වින් කරනවා. ඊට පස්සේ මේ වින් කරාම මේ වගේ පේජ් එකක් ලෝඩ් වෙලා මෙතන ප්ලේ නෙක්ස්ට් බටන් එකක් මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක ක්ලික් කරාම අපි ආයෙත් මුලින් ගේම් එක ස්ටාර්ට් කරපු තැනටම එනවා. ඊට පස්සේ ආයෙත් ඔයාලට එන්ටර් කී එක ප්‍රෙස් කරලා ස්පේස් බාර් එක ක්ලික් කරලා මේ විදිහට ඉස්සරහට යන්න පුළුවන්. ඔයා කොහේ හරි තැනක මේ ෆ්ලේම් එක ඔයා මේ ගෑවුනොත් එහෙම ඔයා මෙතනින් ඩෙඩ් වෙනවා. මේ වගේ ඩෙඩ් වෙලා ගේම් ඕවර් කියලා මෙසේජ් එකක් එනවා. ඊට පස්සේ ඔයාලට ආයෙත් try again දීලා ආයෙත් ගේම් එකට ලෝඩ් වෙන්න පුළුවන්. මේ විදිහට තමයි මම 2D ගේම් එකක් සරලව හදලා තියෙන්නේ JavaScript CSS HTML ෆයිල් පාවිච්චි කරලා. මම හිතනවා ඔයාලට මම ගෙනපු quick demo එක හොඳට තේරෙන්නේ නැති කියලා. එහෙනම් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.